ජේසස් වහන්සේ කඳුලට අමුත්තෙක් නොවේ. ඔවුන් වහන්සේෙන් කඳුල තුළ ඉපදී ඒ තුළින් ලෝකෙට ගැලීමක් කර දුන් සමිදානන් වහන්සේ. මෙම ස්ථානයේ උන්වහන්සේ ගැහණියෙක්ගේ කඳුල ගැන සංවේදී වීමත් ඔවුන් ජීවිතයේ යථාර්ථය මුහුණ දීමට ශක්තිමත් කරන යනුත් අපට දැක්ගත හැකියි. අපේ ජීවිතවලට දුක් කරදර අභියෝග පමිනෙන විට අපි බොහෝ විට ආත්මාර්ථකාමී වන්නේ. අන් අයට එවැනි වූ අමාරුකම් තිබෙනවා අපිට පහසු වන අමතක වේ. මේ මනුෂ්‍ය ස්වභාවය. නමුත් ක්‍රිස්තු අනුගාමිකයන් වන අපට යේසුස් වහන්සේ ආරාධනා කරන්නේ අපගේ ජීවිත අත්දැකීම තුළින් අන් අයගේ කඳුල තේරුම් ගැනීමට විවෘත මනසකින් සමාජයේ පීඩිතයන් දෙස බලා ඔවුන් සැනසීමට හා ශක්තිමත් කිරීමටත් වේ. පත්මන් සමාජයේ තම අයිතිවාසිකම් වෙනුවෙන් හඳුනාගීමට අපෝසත් සෑම වෙනුවෙන් අපි මේ මොහොතේදී විදුන් යදිමු. ඔවුන් වෙනුවෙන් සංවේදී වීමට අවශ්‍ය වර්තසාද අප වෙත ඉල්ලා යාපනය කරමු.